තෙරුවන් සරණයි සියලුම දෙනාට 2026 ලැබුවා වූ මේ වසර වාසනාවන්ත වසරක් වේවා කියලා මුලින්ම ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. අපේ ජීවිතේ අපි ආපසු හැරී බලන විට අපිට ජීවිතේ පශක් වෙන්නේ මොනවද? අපි මේ රැවටුන ලෝකික අපේ ජීවිතය අතරමං වෙලා අපි මේ ඇස කන නාසය දිව කය මේ මනස ගනුදෙනු වීම ස්වභාවයත් එක්ක අපි මේ රාග දේශ මොහ මත පොරබැදීමක් සිදු වෙනවා කියන එක තේරෙනවද? තාම තේරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඇසත් රූපයක් අතර උපදින මේ ඡන්ද රාගය තුළ අපි අතරමං වෙලා කනත් ශබ්දයක් අතර උපදින ඡන්ද රාගයට අතරමං වෙලා දේවත් රසයත් අතර උපදින ඡන්ද රාගයට අතරමං වෙලා ගන්ධයත් ඒ පහසත් අතර උපදින ඒ ඡන්ද රාගයට අතරමං වෙලා ස්පර්ශයත් ඒ පහසත් අතර විදින ඒ ඡන්ද රාගයට අපි අතරමං වෙලා මේ වගේ අපි මේ පංච ඉන්ද්‍රියන් තුලම ගනුදෙනු වෙන ස්වභාවය තුල අපි ඡන්ද රාගයකට ගනුදෙනු වෙනවා. ඒ ඡන්ද රාගය තුල මම ජීවත් වෙනවා මම ඉන්නවා වගේ මේ සක්කාය දෘෂ්ටිය ගනුදෙනු වෙනවා. ඒ කියන්නේ මෙතනදී අපේ ජීවිතය අපි අඳුනාගත යුතුයි. අමාමෑණී බුදු පියාණන් වහන්සේ පෙන්වපු ඒ දහම් මාර්ගය නිවැරදිව අඳුනා ගන්න අපේ මේ පින්වතුන්ට 2026 වසර වාසනාවන්ත වසරක් වේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. 2026 වසර තුල අමාමෑණී බුදු පියාණන් වහන්සේ ප්‍රතිපදාවෙන් පිදීමට හැකියාවක් ලැබෙන වසරක් වේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. යහපතක්ම වේවා. ආතනම් නොදන්නෙමි යනතන නොදන්නෙමි නිමක් නැති සසර දුක කරගසන් දුවන්නෙමි යලි යලිත් බැඳෙන්නෙමි බැඳෙන තැන උපන්නෙමි ඉතින් හති වැටුණ තැන දහම් මග දකින්නෙමි දහම් රස විඳින්නෙමි දහම් මග වඩන්නෙමි දහම් සුව ලබන්නෙමි දුකින් මම මිදෙන්න